පරාක්‍රම බවරදම දියුරුම් දෙව්නේ. ඒවා පොත්තුල තියෙනවා. අම්මා චිත්‍ර හිටියයි කියලා කියන්න බෑ. මේක හිටියයි කියලා කියන්න බෑ නේ. කියන්නේ මුතුන් මිත්තන්ගේ කට කතා. ඒකයි කේස් එක. ඒක ළමයින්ට ඉස්කෝලේ යන ළමයින්ට කියලා හරියන්නේ නැහැ. අවුත් එම කොයි පොත්වල මොකේ තිබ්බේ කියලා අහනවා. එක්ටම්ගේ ඒකට මේක එක්ටම්ගයක් කියලා කියන්නත් මෙතන තිබිලා තියෙනවද මොනවද සාධක? සාධක කියන්නේ ඔය මැද තියෙනවා ගල් කණු. ඔව්. තියෙන සුදු පාට මැද. ඔව්. ඒ වගේ තමයි එතන තමයි උඩට ගහලා කියන්නේ. කට කතා. අඩි 80ක් උසයි කියන එක නේ. ඔව්. දැන් මට අර එහා පැත්තේ රජමාලිගාවේ හිටිය එක්කෙනා කිව්වා එක්ටම්ගේ මෙතන තිබ්බට මේක මැටියෙන් කරලා තියෙන දෙයක් හින්දා මේක වතුර පුරවලා තිබිලා තියෙනවනේ මේ වටේට වතුර තිබිලා තියෙන්නේ. ඔව්. ඒ විලක් වගේ නේ. ඔව්. ඒක අපි දැක්කේ නෑනේ. නෑ මේක අනිවාර්ය වතුර තිබිලා තියෙනවා. වතුර තිබිලා තියෙනවා. වෙනුවෙන් පේනවා. රිටිකල කියලා තියෙනවා. රිටිකලත් මේ විදිය තමයි. රිටිකල්නේ දැන් මේ පස්සේ මේ කුමාරයා අරන් ගිහලා හැදුවා තියෙන්නේ. ඒකනේ. පුත්තා. ඒකත් මේ වගේ තියෙනවද? රිටිකලත් මේ විදියටම පොකුණක් තියෙනවා ලොකු. අර ආරණ්‍ය සේනාසනයන්නේ තියෙන රිටිකල. ඒකේ එතකොට අර භාවනා කරන හාමුදුරුවෝ ඉන්නෝනේ. ඒ දවස්වල මෙහෙ තිබිලා තියෙන්නේ මේ හුඟක්ම භාවනා නෝ තමයි. ඔව්. ආද. ඔව්. දැන් මලගම කන්නේ තියනවා ජීවිතයන්ගේ කොහොමද කියන්නේ. ඔව්. දැන් රිටිකල තියෙන්නේ මේ බුදුරෙන්නේ. ඔව්. දැන් මේ දව තියෙන්නේ ගල් බැම්ම. කොහොම නෙමෙයි තියෙන්නේ. ඒ පඩි තියෙනවා පඩි. ඒ පොකුණට බහින්න. ඔහොම පඩි තියෙනවා. ඔච්චර වැස්සට වතුර පිරෙන්නේ නැහැ. මේකට පිරෙන්නේ නැහැ නේ. මේක තමයි. මෙයා මේවයිකේ තිබුණු හින්දා එක්ටම් ගේ තිබුණු හින්දා යන්න තැනක් තියෙන්න නැතුව ඇති. නෑ යන්න තැනක් මේගොල්ලෝ උඩින් මොකක් හරි දාලා හදලා තියෙන්නේ නැති ඒක. දැන් දීවාන කුමාරයා තව කතාවක් කියන්නේ දීවාන කුමාරයා දිහින් සේනා කියන්නේ කරකටක කියලා යන්ත්‍රයේදී. එහෙමත් එකක් කියනවා. අර පිටෝ උමා චිත්‍ර හැංගිලා කවුලුකින් දැක්කොල මස් විනානවා. එහෙමත් එකකින් කියනවා. ඒ සෙල්ලිපියක් මොකවත් නෑ නෑ. සෙල්ලිපි නෑ වල. රිටිකල යන්න මොන බලන්න. රිටිකල තමයි. ඔව්. හරි. පඬුවස් නුවර මේ තියෙන රජමහාවිහාර ගාව තියෙන මේ එක්ටම්ගේ බලමු ගිහලා පොඩ්ඩක් තත්ත්වය මොකද්ද කියලා. මේකත් අර රිටිකල ආරණ්‍ය සේනාසනේ ගාව තියෙන අර පොකුණ වගේ තමයි මේකත්. ගල් පොකුණ. මං හිතන විදිහට මේක පොකුණක් තිබිලා තියෙනවා මෙතන. දැන් මේක ඇවිල්ලා එක්ටම්ගේ කියලා තමයි කියන්නේ. ඒ වුණාට ඒගොල්ලන්ට තාම හරියට ෂුවර් කරලා කියන්න බෑ මේක එක්ටම්ගේයි කියලා. මොකද හේතුව මේක අඩි 30ක් දක්වා උසයි. එතකොට ගඩොල් වලින් මැටි වලින් තමයි මේ බැම්ම ගිහිල්ලා තියෙන්නේ. ඒකට මැටි වලින් බැම්මක් යන්න විදියක් නැහැනේ. වැස්සක් අස්සොත් එමෙනවනේ. ඒ නිසා හරියටම ෂුවර් කරන්න බෑ මේක එක්ටම්ගේ කියලා. ඒක තමයි හිතන්නේ. මෙතන අනිවාර්යෙන් පොකුණක් තිබුණායි කියලා නම් කියන්න පුළුවන් හැබැයි. මේ පඬුවස් නුවර මේක මේ එක්ටම්ගේ කියලානේ කියන්නේ නේ. මේක අඩි 30ක් උසයි කියලා නේද කියන්නේ. අර මේක. පොළොන්නරු නේ. උසට කුළුණක්. ඒක නම් දන්නේ නැහැ ඔය. ඒක තමයි එක්ටම්ගේ කියලා කියන්නේ පඬුවස් නුවර. මේකේ එතකොට උසට බැඳිලා තියෙනවා බැමි පෙනෙන ආකාරයට. නමුත් ඉතින් මොන වගේ බිල්ඩින් එකක්ද කියලා හරියටම නිගමනයකට එන්න බෑ. ඒකයි. හරි එහෙනම් අදට පඬුවස් නුවරින් නවතිනවා. ඊගාට යාපහුව බලා ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා.